ක්ලියෝපැට්‍රා ජනප්‍රිය ඉතිහාසයේ සුන්දරම රජුණක්නේ. ඇය මිසර ශිෂ්ටාචාරයේ අවසන් පාරවෝ රජුණයි. එහෙමත් නැත්නම් අවසාන පාලිකාව ලෙස හඳුන්වනවා. ඇය සීසර්ගේ ආදර නිසා අසරණවාද? එහෙමත් නැත්නම් මාක් ඇන්තනි නිසා ජීවිතේ විනාශ කරගත්තද? ඇත්තටම ඇයට මොකද උනේ? මේ ජනප්‍රිය ඉතිහාසයේ බොහෝ ඔබට ගිය කාරණා ගැන දැනගන්න. රැඳිලා ඉන්න මේ වීඩියෝයේ අවසාන තත්පරය වෙන තෙක්. ක්ලියෝපැට්‍රා මැසිඩෝනියන් ග්‍රීක සම්භවයක් ඇති ටොලිමියානු රාජවංශයේ සමාජිකාවක්. ඇය උපත ලබන්නේ ක්‍රිස්තු වර්ෂ 69 දී. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ඊජිප්තුව ආක්‍රමණය කිරීමෙන් පසු ඔහුගේ ප්‍රධාන ආරක්ෂකයෙක් වූ එහෙමත් නැතිනම් යුද සෙන්පතියෙක් වූ ටොලිමි විසින් ඊජිප්තුව පාලනය සම්බන්ධයෙන් සොයා බලා තිබෙනවා. ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ මරණයෙන් පසු ටොලිමි සිදු කළේ තමන්ට රාජ්‍යත්වයක් ආරෝපණය කරගෙන පළවෙනි ටොලිමි ලෙස ඊජිප්තුවේ පාලකයා බවට පත්වීමයි. ටොලිමිවරු ග්‍රීක භාෂාව කතා කළ අතර ඊජිප්තු භාෂ කතා කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. නමුත් ක්ලියෝපැට්‍රා ඊජිප්තු භාෂ කතා කිරීමට ඉගෙනගත් අතර ඇය තමන් ඊජිප්තුවේ දෙවඟනක් වූ අයිසස් දෙවඟනගේ නැවත උපතක් ලෙස ඊජිප්තු සමාජය තුළ ඒත්තු ගන්නන්න ඇය විසින් සමත් වෙනවා. ක්ලියෝපැට්‍රා රජින තමාගේ පියා වූ 12 වෙනි ටොලිමි සමග හවුල් පාලනයක් ගෙන ගිය අතර පසුව ඇයගේ සහෝදරයන් වූ 13 වන ටොලිමි සහ 14 වෙනි ටොලිමි සමග ඊජිප්තු සම්ප්‍රදායට අනුව විවාහ වෙලා හවුල් පාලනයක් ගෙන ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඇය විසින් ක්‍රමේ තනි පාලිකාවක් බවට පත්වීමද සිදු කර ගැනීමත් මේ කාලයේදී සිදු වෙනවා. ඇය විසින් ජුලියස් සීසර් සමග සම්බන්ධතාවක් පැවැත් වූ අතර ඒ සම්බන්ධතාවය නිසා ඇයගේ සියසුන තවත් ස්ථාවර මට්ටමට පත් වෙනවා. මේ සම්බන්ධතාවයෙන් ඔවුන්ට දරුවෙක් උපදිනවා. ක්ලියෝපැට්‍රා හා සීසර් ගාව උපදින දරුවා සිසේරියස් වන අතර ක්‍රිස්තු වර්ෂ 44 දී සීසර් ඝාතනයට ලක් වෙනවා. සීසර්ගේ ඝාතනයෙන් පසු සීසර්ගේ නීත්‍යානුකූල අනුපාප්තික වූ ඔක්ටේවියන්ට එරෙහිව මාක් ඇන්තනීට සහාය පළ කිරීමත් ඇය විසින් සිදු කරනවා. මේ සහාය පළ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මාක් ඇන්තනී සහ ක්ලියෝපැට්‍රා පෙම්වතුන් බවට පත් වෙනවා. ඇය විසින් මාක් ඇන්තනී ගාව දෙවන ක්ලියෝපැට්‍රා සෙලීනා සහ හීලියොස් නම් නියුන් දරුවන් දෙදෙනෙක්ද ටොලිමි නම් පුත්‍රයෙක්ද දායාද කරනවා. ඇක්ටියම් සටනේදී ඔක්ටේවියන්ගේ හමුදාවෙන් පරාජයට පත්වන මේ මාක් ඇන්තනී සියදිවි නසා ගැනීමත් සිදු කර ගන්නවා. පසුව මේ ක්ලියෝපැට්‍රා රජිනද ක්‍රිස්තු පූර්ව 30 අගෝස්තු 12 වන දින සර්පය මගින් දෂ්ට කරවාගෙන සිවිදිවි හානි කරගත් බව ඊජිප්තු ඉතිහාසයේ සඳහන් වෙනවා. ක්ලියෝපැට්‍රා රජින සිවිදිවි හානි කර ගැනීමෙන් පසු ඇයගේ පුත්‍රයෙක් වූ සිසේරියස් පාරෝවරයෙක් ලෙස නම් කරන ලදී. නමුත් ටික කාලයකින් ඔක්ටේවියන්ගේ නියෝගයක් මත ඔහුද ඝාතනය කිරීමද සිදු කරනවා. අද වෙන විට ක්ලියෝපැට්‍රා රජින බටහිර සංස්කෘතියේ ඉමහත් ජනප්‍රිය තේමාවක් බවට පත් වූ චරිතයක්. මේට ප්‍රධාන හේතුව ඇගේ ජීවන කතාව අල්ලලා සිදු කරන ලද නිර්මාණයි. මේ ජනප්‍රියත්වයට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන විලියම් ෂේක්ස්පියර්ගේ ශෝකාන්ත නාට්‍ය වන ඇන්තනි සහ ක්ලියෝපැට්‍රා, ජෝර්ජ් බර්නාඩ් ෂෝගේ නාට්‍යයක් වූ සීසර් සහ ක්ලියෝපැට්‍රා නාට්‍යයේද 1934 සහ 1963 දී ක්ලියෝපැට්‍රා චිත්‍රපටයේද මේ ජනප්‍රියත්වයට හේතු වෙලා තියෙනවා. එහෙනම් අදට අපි ඔබෙන් සබ ගන්නවා. තවත් දවසක මෙවැනි වීඩියෝකින් හමු වෙමු. එතකන් ඔබට සුබ දවසක්.